සූත්‍ර පිටකය කියන්නේ සාගරේ වගේ. පැයකින් එක සූත්‍රයක් කියන්න බෑ. පැයකුන් නෑ විනාඩි 45කින් සූත්‍රයක් ඉවර කරනවා කියන්නේ අමාරු වැඩක්. එතකොට අපි සූත්‍රයක් ගැන කියලා දුන්නාට පස්සේ අහගෙන ඉන්න කෙනාට ඕනකම තියෙන්න ඕනේ ඒ සූත්‍රය ඔයලා කියවන්න. දැන් අර ෆෝන් එකකින් ගැව්වම සූත්‍ර පිටකේ ඔක්කොම සූත්‍ර එනවා. ඇඳේ ඉන්න බලතැකි. මේ සූත්‍රය අද මාතෘකාවට ලැබිලා තියෙන්නේ අනාථ පිණ්ඩිකෝ වාද සූත්‍රය. අපි දැකලා නැති වුණාට දවසකට වැඩිපුරම කියන නමක් අපි දැක්කේ නෑ. දවසේ වැඩිපුරම දැන් බලන්නකො හැමදාම උදේ අවශ්‍ය හැමතැනම පිරිත් යනවනේ. ලංකාව පුරාම පන්සල් වල පාරවල් වල බෝධි ළඟ බුදු පිළිම ළඟ රැයට පිරිත් දාන උදේටත් දාන. දවසට දෙසරයක් කියමු. ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති අනාථ පිණ්ඩිකස්සාරාම. එතුමාගේ නම ඔන්න බලන්න මේක හරි විශේෂ හොඳට කල්පනා කරන්න. කල්ප ලක්ෂයකට පෙර තමයි මෙයාට නම තිබ්බේ. ගෞතම බුද්ධ ශාසනය ඉපදුනාට කල්ප ලක්ෂයකට කලින් මේ නම ලැබුණා. ඒ නමම තමයි බුදු අපේ කාලේ ලැබුණේ. කල්ප ලක්ෂයකට කලින් මෙතුමා සිටුවරෙක්. පදුමුත්තර කියන බුදුහාඳුරු දවසක් විශාල සංඝ පිරිසක් මැද්දේ දකුණු අත පැත්තේ ආම්දුරු ඉන්නවා රාතන් වහන්සේලා වම් අත පැත්තේ භික්ෂුණීන් වහන්සේලා. ඔය ඇත්තෝ ඉන්නවා වගේ මැද්දේ පුරාම දායකයෝ. කවුද බණ කියන්නේ? පදුමුත්තර බුදුහාඳුරු. ඒ සභාව මැද්දේ පදුමුත්තර බුදුහාඳුරු එක්තරා දායක මාත්‍යයෙකුට තනතුරක් දුන්නා. උපාධි නෙමෙයි ගෞරවයක් කළා. මගේ මේ පදුමුත්තර බුද්ධ ශාසනයේ දායකයෝ අතර පිරිමි අතර දායකා නෙමෙයි පිරිමි දායකයෝ අතර අග්‍රම දායකයා පළවෙනි දායකයා කියලා එකිනෙකට දුන්නා තනතුරක්. මේක බලාගෙන හිටියා මේ අනාථ පිණ්ඩික සිටුවරයා ඒ කාලේ සිටුවරේ කොනක හිටියේ. එයාට ආශාවක් ආවා. මටත් මේව බුදු කෙනෙක් දෙනවා නම් මේව තනතුරක්. ඒක මට ලැබෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනාවක් කළා. ඉතින් මනෝ පුබ්බංගමා ධම්මා මනසයි ප්‍රදාන. ඊට පස්සේ මෙයා ඒක බුදුහාමට නොකිය බුදුහාමුදුරන්ට ආරාධනා කළා ස්වාමීනි මගේ ගෙදර සතියක් එක දිගට ඔබ වහන්සේ මේ සංඝයා වඩින්න ඕනේ දානි වළඳන්න. සතියක් ඉස්සර දානි දීලා තියෙන හිමයි. ඒ পদවි පට්ටම් පතපු අය ඔක්කොම සතියක් දන් දීලා තියෙනවා. හැම එක්කෙනා බුදුහාමුදුරු බාරගත්තා. එක ගෙදරකින් සතියක් වළඳන් බාරගත්තා. සතියෙම දානි දුන්නා ලෝභ නැහැ. කජ්ජ කණේවා බොනේවා ඔක්කොම උපරිමින් දුන්නා. අත්වෙනි දවස සතුටු වෙන දවසයි සතියක්ම දීපු දානි ගැන කල්පනා කරලා ප්‍රීති මුදාරම් බොහොම සතුටුයි මානසී. නමුත් සතුට වැඩි. ඒ සතියක් නිදි නැහැ. උයන්න එපා මේ ඔක්කොම බලන්න එපා. පිරිකරේම පූජා කළා. අර පදුමුත්තර බුදුහාමගේ කකුල ළඟ වැඳලා කිව්වා එදා ඔබ වහන්සේ මේ සතියකට කලින් තනතුරක් දුන්නනේ. පිරිමි අතර ගියෝ අතර ප්‍රධාන දායකත්වය ඒක මට ලැබේවා අනාගතේ. බුදුහාමුදුරු කිව්වා ගෞතම කියලා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙයි. ඒ ගෞතම බුදුහාමගේ කාලේ සවැත් නුවර සුදත්ත නමින් උඹ ඉපදිලා ওই තනතුර ලබයි. සුදත්ත කියන නම ලැබුණේ කල්ප ලක්ෂයට කලින්. කොච්චර පුදුමයක්ද බලන්න. ඒ බුදු කෙනෙක් කියන්නේ බොරු වෙන්න බෑනේ. එදාම ලැබුණා වාගේ සතුටින් පින් කරන එක නතර කළේ නැහැ.
මේ බුද්ධ ආගමේ උගන්වන මේ අපි අද කෙලින්ම ගැඹුර ඉල්ලන්නේ. දැන් මූද ළඟට ගිහිල්ලා මීටර 100 දුවන්න බෑනේ මූද ඇතුළට. මූද වෙරළේ ඉඳලා මීටර 100 දුවොත් මොකද වෙන්නේ? මැරෙයි. වෙරළේ ඉඳලා කකුල පාග අඩියෙන් අඩියට යන්න ඕන. එතකොට මේ බුද්ධ ශාසනය වෙරළ තමයි දානේ. ඊතර වෙන්න මූදෙන් ඊතර වෙන්න නම් දෙන්න ඕන. තණ්හක්කයෝ නිබ්බාන. නෙදී බෑ. දුන්නු කෙනාට හරි ලේසි මේක ඊතර වෙන්න. මෙයා කල්පලක්ෂයක්ම දුන්නා. දීලා පුරුදු කරලා දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක ශරීරය වෙනස් වෙනවා. චිත්තය පදුමුත්තර කාලේ ඉඳලා මේ සිත එක පිට එක ආවේ. ශරීරය දාලා වෙන ශරීරයකට ආවත් දානෙමයි තියෙන සිතේ. සිතේ තිබුණේ දානෙ දෙන්න ඕන. අපේ බුදුහාමුදුරේ කාලේ බුදුහාමුදුරු ඉපදෙන්න ආසන්න කාලෙම තමයි මෙයාත් ඉපදුනේ. ධනවත් ගියක් සිටු ගියක්. අවුරුදු 14 15 වෙනකොට මෙයාට ඕන වුණා දෙන්න දන්සල්. මෙයා දන්සල් පටන් ගත්තා. පොඩි කාලේ ඉඳලා දෙන නිසා ගමේ තොටේ ඔක්කොම ප්‍රසිද්ධ වුණා. අම්මා තාත්තා තීපනම සුදත්ත ඒක මොකෙක්වත් දන්නේ නැහැ. අනාථ පිණ්ඩික. නැති අයට බැරි අයට ඉඟන්නන්ට දුප්පතුන්ට මොන මොහොතේ ගියත් කණ්ඩ දෙනවා මෙයා. ඒ නිසා තමයි නම දැම්මේ ලෝකෙ තිබිච්ච වටිනම නමක්. අනාථ වෙච්ච අයට අසරණ වෙච්ච අයට කණ්ඩ දෙනවා. කොච්චර පිනක්ද ඒක? ඇයි මේ ලෝකෙ සනීප කරන්න බැරි ලෙඩේ තමයි කොරෝනා නෙමෙයි. ඒක පුළුවන් තව ලබනව දෙන්න බේත් දෙයි. ඒකට මිනිස්සු ඉන්නවා බේත් හොයන්න. මේ ලෝකෙ සනීප කරන්න බැරි ලෙඩේ තමයි බඩගින්න. කොච්චර කෑවත් බෑනේ මේකෙන් බේරෙන්න. කොච්චර කනවද මිනිස්සු? අම්බ කරන සල්ලි වලින් 3 කාලක් වෙන්නේ කන්නනේ. එච්චර ඕනේ කාන්තාවක් බඩගින්න ඉවස ගන්න බැරි වුණාම දරුවන්ගේ තියෙන බඩගින්නට තමයි අඩුම තරම් ගණිකාවක් වෙන්නේ. සැපටම නෙමෙයි ළමයි බඩගින්නේ. ඒ ලෙඩේට බේත් නැහැ. එතකොට මෙයා තරුණ වයසට එනකොට මෙයාට නංගි කෙනෙක් හිටියා. නංගිව බඳලා දුන්නා බරණැස් නුවර ඉන්න සිටුවරයෙකුට. ඒ සිටුතුමා ඉල්ලීමක් කළා උඹේ නංගිව මම බඳින්නම් මගේ නංගිව උඹ බඳපන්. ඇයි මේ වගේ මනමාලේ කම්බින්නේ? කෙල්ලෝ දෙන්න දෙපැත්තෙන් බැත්තා. දෙමස්සිනෝ කියන්නේ යායට. නංගිගේ මාත්‍යයි මෙයාට බොහොම ගරු කරනවා. දන් දෙන කෙනා මිනිස්සු අතර බැබලෙනවා. එයාට දානපති කියනවා. ලෝභයට ඉන්නේ නැහැ. ලෝභයව මිනිස්සු ගණන් ගන්නෑ. යනකන් ඉඳලා පස්සට ඉනා වෙනවා. දෙන කෙනා ගින්දර වාගේ පේනවා. මිනිස්සු යාව විශ්වාස කරනවා. ඇයි යකෝ මෙයා දෙනවනේ. සමහරු කියන්නේ යානම් දෙයියෙක්. ඕනම කෙනෙකුට ඉල්ලපු ගමන් තියනවා නම් දෙනවනේ. මෙයා ඒම කෙනෙක්. දවසක් කරත්ත 500ක් අරගෙන ගියා. බරණැසට වෙළඳාම් කරන්න. ඇයි වෙලෙන්දු? හොඳම බඩු මුට්ටු අරන් යන්නේ. වෙනදා අනාථපිණ්ඩික සිටුතුමා එනවා කියලා ආරංචි වුණු නංගිගේ මාත්‍යට කිලෝමීටරයක් විතර දුර ඉඳලා බලාගෙන ඉන්නවා පිළිගන්න. මස්සි නැිනවා. ඒක ගියා මොකෙක්වත් නැහැ. නමුත් නංගි ගෙදර යන්න බෑ. නංගි ගෙදරට ගියා. මොකෙක්වත් ගණන් ගන්නෑ. අපිට උනත් තැනකට ගිහිල්ලා මොකෙක්ද ආයිබුවාම එන්න වාඩි වෙන්නේ නිකන් හිත කැඩෙනවනේ. නංගි මිනිහයි ලොකු වැඩක්. උඩු වියම් බඳිනවා පුටු අදනවා ලොකු වැඩක්. මෙයා ආපේකවත් උන් දන්නේ නැහැ. මෙයා ගිහලා කාමරේ හිටියා දොර වහගෙන. රෑ වෙලා දෙන්න ආවා නංගි මාත්‍යයි. සමාව ගත්තා. අයියේ මස්සිනේ
වරදවා හිතන්න එපා. අද අපි පොඩ්ඩක් වැඩ වැඩි. අපි දැක්කා එනවා. ආයි වෙන ගේකට ආවි නෑනේ. තමන්ගේ ගේට නේ ආවි. පිළිගන්න දෙන්න අපි වැඩක්. එව්වා ඊට රජුරුවත් වෙනවද? බිම්බිසාර. නැත්තම් කවුරුරි අලුත් ධනවතෙක් ව්‍යාපාරිකයෙක් කෙනෙක් කැම කන්න. නෑ බිම්බිසාර රජුරු වෙනවා නම් එයා ඒක පස්සේනේ ඕවාවනේ පිළිගන්නේ. ඒට අපේ ඉත බුදු ආඳුර වෙනවා කිව්වා. මේක කාලෙන් ජීවිතේට බුද්ධ වචනේ ආලා නැහැ. මේ වචනේ ආපු වමම්ම අර පදුමුත්තර බුදුආගේ කාලේ ප්‍රාර්ථනාව පුදුම සතුටක්. මාසින පුන කියනවා. කපිලවස්තු නුවර සුද්ධෝදන මාමායාගේ එකම පුතා මේ ඔක්කොම එයා දන්නවා. ආලා තියෙනවා. රාම්‍ය සුරාම්‍ය සුබ මාලිගා තිබිච්ච කෙනෙක්. ඉතියානගත ශක්විති කෙනෙක්. ආත්මතු පරම්පරාවම පිරිසිදුයි සුජාතයි. යසෝදරා රාහුල පුතා මේ ඔක්කොම දාලා කිං සත්‍ය ගවේෂී සත්‍ය මොකද්ද? කිං කුසල ගවේෂී කුසලයේ මොකද්ද? ලෝකේ කාටවත් කරන්න බැරි පදං වීර්ය වැඩි අවුරුදු 6ක් ඊළඟට වෙසක් පොය දවසේ බුදු වුණා. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා කී මිනිස්සු වදිනවා. අපේ මේ රටේ බිම්බිසාර රජුරුව වේළුවනාරාමෙන් පූජා කළා. උන්වහන්සේට අපේ ගෙදරට වඩිනවා ආන්දුරු එක්ක. ඒ දානයයි මම මේ සංවිධානය කළා. අපිට සමා වෙන්න කිව්වා. නෑ ඔයගොල්ලෝ කොච්චර වැඩක්ද කරන්නේ? මටත් ආසයි බුදු ආඳුරු බලන්න. දැන් රැ වෙලා කිව්වා දැන් යන්න එපා. එයිනා මේ දවස්වල බුදු ආඳුරු වැඩිනේ සීතවනේ. ඔය මේ රජගහනුවර පූජා කළාට පස්සේ රජගහනුවර තිබුණා පන්සල් 18ක්. හොයන්න ඕන. පන්සල් 18ක් තිබිලා තියෙනවා. ඒ 18න් එක තමයි සීතවනේ. සීතල. සීතවනේ කැලේට යන්නේ කනත්තයක් මැද්දෙන්. ඒ නිසා දැන් යන්න එපා. ඒට එනවනේ. ආවට පස්සේ බලා ගන්න. දැන් කාලා බුදියාට මාන්සි. අර බුද්ධ කියන නම කියවම ටිකක් වෙලා කල්පනා කර හිටියා කාමරේ. නිින්දක් ගියා. රෑ 12ට නැගිට්ටා. ඈරුණා. ඈරිච්ච ගමන් කල්පනා කළා මොකටද හෙට වෙනකන් ඉන්නේ දැම්මම යනවා කියලා ලෑස්ති වෙලා බලනකොට ඉබේම දොරවල් ඇරිලා මාලිගාව. මේ ගමනට දොරට දොර මේ ගෙදරින් එළියට ගිහලා ගේට්ටුවත් ඇරිලා. පුදුමයක්. ගේට්ටුව නිකන් ඇරිලා තියෙනවා බාගෙට. යන්න පුළුවන්. එදා අඳ එළියක් ඉරු එළියක් මොකක්වත් නැහැ කළුවරයි. නමුත් බුද්ධ කියන බුදු එළිය තිබුණා. බුදු එළියෙන් හරි ආලෝකයක්. පයින්ම ගියා. කලත්තට ගියා. වැදගත් විතර කලත්තකට යනවා කියන්නේ. ටිකක් දුර යනකොට කකුල වැදුනා මල කඳකට. තාම සෝවාන් වීම වෙලා නැහැ. බය වුණා. ඉදිමිච්ච මල කඳක්. බය වෙච්ච ගමන් අර එළිය නැති වුණා. දැන් තව කළුවරයි. ආයි බුද්ධ කියලා කල්පනා කරනකොට ආයි එළිය ආවා. මේ වගේ 3 සැරයක් බාධා වුණා. සීතවනේ පෙනිපෙනි ළඟට ගිහිල්ලා කල්පනා කළා දැන් අපේ මස්සිනයි නංගී මේ මිනිස්සු ඔක්කොම කියනවානේ බුදුහාඳුරු සරුවක්ඥයි. සියල්ල දන්නවා කියලා නෙවෙයි කියන්නේ. එහෙනම් බුදුහාඳුරු දන්නවා ඇතිනේ මගේ නම. මං උපන් රටේ මගේ නම දන්නෙත් නැහැ. මේ රටේ කවුරුවත් දන්නෙත් නැහැ. මට ඔක්කොම කියන්නේ අනාථ පිණ්ඩික කියලා. මගේ අම්මා තාත්තා මට දීපු නම. මේ නම කියන්න ඕන මේ බුදුහාඳුරු ඇත්තටම සරුවක්ඥනා. බුදුහාඳුරුත් මේක දැක්කා. අර සීතලේ බුදුහාඳුරු වැඩ හිටියා ගාක්කට. ඇයි මේ ඉන්නේ ශාසනයේ ප්‍රධානම දායකයා
ආම්දුගලන්ට කණ්ඩ දෙන්නම ඉපදිච්ච එකෙක්. පිළිගන්න ඕන. ලෝභයක් නෙමෙයි. ජේතවනාරාමයක් අදන්න ඉපදිච්ච කෙනෙක්. දැන් දැක්ක ඈතදීම සංකල්පයක් වගේ වැඩි. හිතාගත්ත මේ තමයි බුදු ආමරු කියන්නේ. ළඟට යන්න කලින් ළඟට පේන තෙක් මානදී බුදු ආමරු කතා කළානේ. ආයිබෝවන් සුදත් එන්න කිව්වා. කොහොමද දැන් අපි දන්නේ නැති දැනට කියව අපේ නම කිව්වොත් දන්නේ නැති දැනකට ගිහිල්ලා මානායක කෙනෙක් බලන්න යනවා අපි අඳුරන්නේ නැහැ. අපි දන්නවනේ මානායකලා අපිව දන්නේ නැහැ. අපි කොවිද එන්න කිව්වොත් අර සෙනඟ මැද අපිට ආඩම්බරයි. මෙතන සෙනඟ නැහැ. පුදුම සතුටක්. ඊළ වාඩි වෙලා බුදු දෙපත් තුල අත ගගා වැන්දා. වැඳලා පැත්තකින් වාඩි වෙලා කතා කර ඉන්න ගමන් කොහොම මට බණ ටිකක් කියන්න. අලුතෙන් ආපු කෙනෙකුට බුදුහාමුදුරු චතුරාර්ය සත්‍ය කියන්නේ කිව්වොත් අවුල් වෙනවා. අද උනේ ඒකයි ලංකාවට. අලුතෙන් එන මේ තරුණ කොල්ලන්ට කෙල්ලන්ට ඔක්කොම පටිච්ච සමුප්පාද අරව මේවා කියන්න ගිහිල්ලා උන් ඔක්කොම අවුල්. දැන් බලන්න කතා කරන්න බෑ තරුණ ළමයි කිකුන් අපිට වඩා කියවන්න වෙනවා. බුදුහාමුදුරුගේ සිස්ටම් එකක් තිබුණා. දාන කතා. ඇයි මෙයා දෙන්න ඉපදිච්ච කෙනෙක්. ඒ ගැන මුලින්ම මෙයාට කියන්න ඕන. දුන්නට වැඩක් නෑ සීල කතා. සීල ගැන කිව්වා. පංචශීල් දසශීල්. සග්ග කතා. දන් දුන්නා සිල් රැක්කා. සැපේට යන හැටි. මේව දීලා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ මේ සල්ලිකාරී. සග්ග කතා. ඊළාට වන කාමාන ආදීනව. මේ කාමේ තියෙන බරපතලකම්. මේ සත්තු උදේ ඉඳලා වැය මේ වේස වෙන්නේ කාම සම්පatti මේකේ තියෙන ආදීනව කියන. නිවනේ තියෙන සැප කියනවා. ඒ නිවන් දකින්න නම් මේ ඔක්කොම අතහැරලා දාලා යන්න වෙනවා. අබිනිෂ්කර්මණේ. මේ ටික හොඳට පැහැදිලි කරලා රැ අන්තිමට දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන අතර කියනකොටම පළවෙනි දවසේම මේ අනාථපිණ්ඩික සිටුතුමා සෝවාන් වුණා. භාවනා කළා නෙමෙයි. පළවෙනි දවසේ කොහොම පිනක් ඇද්ද? අට්ටමං ආදියන්ති ආයි 8 සැරයක් ඉපදේ 8 වෙනි වරට ඉපදෙන්නේ දැන් තාම දිව්‍ය ලෝකේ. අපිට අවුරුදු 2500ක් ගියාට ඒගොල්ලන්ට දවස් 25ක් වගේ. තාම ඉන්නවා. දෙයියෙක් අපි පින් දෙන්නේ ආකාසට්ටාචකීගේ. ඒගොල්ලන් තමයි පින් දෙන්නේ. දැන් මෙන්න කල්පනා කළා කිව්වා ස්වාමීනි මං ජීවත්ව ඉන්නකම් මමයි දාන දෙන්නේ. ඉල්ලුවා. ඇයිද ශ්‍රද්ධාව වැඩි? සිටුතුමනි බුදුවරු එක ගෙදරකින්ම වළඳන්නේ නැහැ. ලෝකෙට අනුකම්පා කරන්නයි බුදු වෙන්නේ. කොච්චර ඉන්නව දුක්ඛිත මිනිස්සු. ඒගොල්ලන්ට පින් සිද්ධ වෙන්නේ ඒගොල්ලෝ ළඟට යන්න ඕන. එහෙනම් ආඳුන්නේ මම දැන් ගමේ යන්නේ මං ආපු වැඩත් නතර කරලා සතියක් මේ අපේ නංගිලා ගෙදර දාන දෙනවා මගේ සල්ලි වලින්. සතියක්. පුළුවන්ද? එන්න. සතියක් බාරගත්තා. දැන් නංගි ගෙදර දානි වුණාට පස්සේ මස්සිනටයි නංගිටයි කිව්වා උඹලගෙන් සතපාක් එපා. උඹලා ගෙදර වැඩ කරනුන්ටත් මම පඩි දෙනවා. මට ගේ විතරක් දීපන් දාන දෙන්න. උඹලගේ මොකක්වත් එපා. ඒ පාවිච්චි කරන බඩු මුට්ටු හැම එකටම මම සල්ලි දෙනවා. සතියක් දාන්න. දීලා ඉවලා ආරාධනා කළා සවැත් නුවරට වඩින්න. බුදුහාමුදුරුවෝ සිතානනි මම ගෝවිත මේ විවේකයට අපේ ආන්දරගොල්ලෝ කැමති. සද්ද බද්ද තියෙන තැන් අරීමේ අපි ඉන්නේ නැහැ. විවේක තියෙන තැනක් තිබුණොත් අපි එන්න. දැන් යනින් ගමන් බලාගෙන ගියානේ. ස්ථාන 40ක් බලාගෙන ගියා. බරණැසේ ඉඳලා සවැත් නුවරට යොදුන් 45ක් කිලෝමීටර් ගත්තා 90ක් විතර. 100ක් විතර. ස්ථාන 45ක බෑලා බැලුවා කැලෑවල්. ඒ සෑම ස්ථානයකම తాවකාලිකව මඩු ඇදුවා. බුදුහාමුදුරු එනකොට නතර වෙවි එන්න එපා.
දැන් කෙලිම පයින් ඉන්න බෑ. එනකොට ඉන්න බෑ කොහෙද? මඩුව හදන්න කිව්වා. පෙන්නන තැන්වල. යන ගමන් තමයි දැක්කේ ජේත කුමාරයාගේ උයන. විශාල උයනක්. ගස් පිරීලා මාලිගාවට කිට්ටුයි. ආලපාල වැව් නැහැ. ආලපාල දර කඩන්න එන්නේ නැහැ. ආලපාල මල් කඩන්න එන්නේ නැහැ. එහෙම આવොත් කරදරයක්. ගෑනු වෙනවා දර කඩන්න, ගෑනු වෙනවා මල් කඩන්න. ඔය මාලාකාරයෙම ඉන්නේ විකුණනෝ. ඒ මොනාම බුදුහාන්ට ඉන්නම් වෙන්නේ නැහැ. මෙතන ගෝසාවයි කරදරයි. මේ ජේත උයන කියන්නේ රාජකීය උයනක්. රජ කෙනෙකුගේ උයනක්. මේක වටේ ඇවිදලා බැලුවා. නියමයි. නිස්කලංකයි. සල් සතුනා ආදි මා විශාල ගස් ආසෙතුනා. ආසෙතිලා ගියා මේ ජේතගේ ගෙදර. ජේතගේ තාත්තා මැරිලා රජුරු කුමාරයා ඉන්නේ. නීලව කුමාරයා ආයිබෝවන් කියනකොට ජේත නැගිට්ටයි මෙයා මා බිස්නස් කාරයෙක්, කෝටිපතියෙක්. රටේ පිළිගත්ත කෙනෙක්. එහෙම කෙනෙක් එනකොට රජුරුව පවා ගරු කරනවා. ඇව්වා සිටුතුමනි මොකද අද අපේ පැත්තේ? මං ආවේ එක වැඩකට. ඔයාගේ ජේත කියන උයන මට දෙනවද? ඒක තමයි මේ රජගෙදර තියෙන මිල කරන්න බැරි උයන මේ වස්තුව. දැන් තාත්තගේ යාළුවා වැදගත් මිනිහෙක් ඉල්ලන්නේ දෙන්න බැරි දෙයක්. එකපාරට බෑ කිව්වොත් ඉත කැඩේ. ඉත කැඩෙන්න හොඳ නැහැනේ. ඉතින් වීලුවක් වාගේ කළා සිටුතුමනි මගේ ජේත උයනේ බිම කාසි ළඟින් තියලා පොළොව පුරාම රංකාසි දැම්මොත් දෙන්නම් කිව්වා. කීප ගමන් මෙයා කොනේ එනම මං ඉඩම ගත්තා මං දුන්නේ නෑනේ උඹ දැන් කිව්වනේ කාසි තිබ්බනම් ඉඩම දෙනවා. එහෙනම් යන් උසාවි. දෙන්න ධාර්මිකයි. උසාවියට ගියා. ඔන්න බලන්න ඉස්සර මිනිස්සු මෙතන සිරිත. දුන්නු වචනේ පොරොන්දු කඩ කරන්න බෑ. උඹ කිව්වා කාසි තියන්න කියලා මං තියනවා. එහෙනම් මගේ. උසාවියනොත් තීරණය වුණා උඹ කිව්වනේ මෙයා දෙනවනේ. එහෙනම් පොරොන්දු වෙච්ච එකට දීපන්. ඒ වෙලේම කරත්ත ගානක් ගෙනලා කාසි ටික ඇවරුවා සේවකෝ දාලා. කොහොමද මේගේ පොළොව එකකින් එක තියලා කරත්ත 16ක් ගෙනාව රංකාසි. 18 කෝටියක්. පොළොවේ කෝටි 18ක් ඒ කාලේ කිලෝමීටර් මේ පර්චස් 3කට විතර අඩුයි. මේක බලාගෙන හිටියා ජේත උයන පාලනය කරන එක ගින් කිව්වා අනේ මුළු ජේත වනේම බබලෙනවා රත්තරන්. දිලිසෙනවා සූර්යයා වැටෙනකොට බුදුහාමේ ඉන්න බෑ. එන්නකෝ කියලා රජුරුවන්ගේ කුමාරයා එක්කන් ගියා. කුමාරයාට කාලාන්තය දුන්නා. මේ මිනිහා මෙච්චර මේ දෙන්නේ මොකටද මේ පොළොවට? මේකේ නිදානයක් තියෙනවද දන්නේ නැහැ. මේ ගන්න මෙච්චර දීලා. ඇහුවා මෙතන මොකක් හරි බිස්නස්ද? වපුරන්න යනවද? මාලිගාවක් හදන්න යනවද? මෙච්චර වියදම් කරලා. බිස්නස් නෙමෙයි, වගා නෙමෙයි, මට ඉන්න මාලිගා නෙමෙයි. බුදුරජාණන් වහන්සේට පන්සලක් හදනවා කොට පස්සේ එයාට සතුටක් ආවා. අනේ මෙයාට නෙමෙයි මේ ගන්න වෙන්නේ කෙනෙකුට. මෙච්චර වියදම් කරලා. අර පර්චස් 3ක් විතර තිබුණානේ ඒකට දැන් මදි කාසි එක්කෙනෙක් කැලගෙන කාසි එන අරන් වරින් ගිහලා ගබඩාවේ. ජේත කිව්වා නෑ මට ඒක එපා. ඒක මන් දෙන්න. දැන් ආයි 18 කෝටියක් වියදම් කළා පන්සල ඇදුවා. පොළොවට 18 කෝටියයි පන්සලට 18 කෝටියයි. ලේසිද? කොහොමද මේ ප්‍රාර්ථනාව? ඒ පැතුමේ ඇති කොහොමද? ඇදුවා තට්ටු දෙකක්. බුදුහාන්ට වතුර නාන්න කළු ගලින් ෂවරේකුත් ඇදුවා. ඔක්කොම අදලා ඉවර කළා. මෙයාට හිටියන්නේ නෝන කෙනෙක් හිටියා. කෙල්ල 3 දෙනෙක් හිටියා. දූලා එක පුතෙක් හිටියා. පොළොවට 18 කෝටියයි බිල්ඩින් එකට 18 කෝටියයි වියදම් කරපු කෙනා තමන්ගේ නම දාන්න ඕන. නැත්තම් නෝනගේ නම දාන්න. දැන් තියෙන සුමනාරාමි, මල්ලිකාරාමි කියලා තියෙන ලංකාවේ නෝනලගේ නම. අද පෙක්කෙනා ඉඩම දුන්නේ සෙනවිරත්නාරාමි, අබේසිංහාරාමි,
ඒ දුන්නුන්ගේ නම්. නැත්තම් ළමයිගේ නම් දාන්න ඕන. දුවනේ තාත්තාගේ දුවගේ නම්. නැත්තම් පුතා එක්කෙනයි පුතාගේ නම්. කාගේවත් නමක් දැම්මේ නැහැ. පර්චස් 3ක් නිකන් දුන්නා. 18 කෝටිය සල්ලි ගත්තා. අපි නම් බයිනෝනේ බලපන්. ඔය පොළොව 18 කෝටියක් වටිනවද? මූ ඔක්කොම ටික ගත්තනේ. අපි එමුනේ කියන්නේ නෑ. පර්චස් 3ක් නිකන් දුන්නා. ඒ නිසා ඒ කුමාරයාගේ නම දැම්මා ජේතවනාරාමේ. තමන්ගේ පුතත් නෙමෙයි නෑයිකුත් නෙමෙයි. අර 18 කෝටිය වියදම් කරපු මට පර්චස් 3ක් දුන්නා. එයාගේ නම දැම්මේ. ඒ කියන්නේ මේ අනාථපිණ්ඩික සිටුතුමා පින්කලේ ප්‍රශංසාව ගන්න නෙමෙයි. කීර්තිය ගන්න නෙමෙයි. ඒ නම් මේ නම ප්‍රසිද්ධ වුණේ කොහොමද? ළමයි කාණ්ඩ වල ජේතවනාරාමේ නම් මොකද අනාථපිණ්ඩිකාරාම කියන්නේ. ඒ නම දැම්මේ ආනන්දාඳු. බුදුහාඳුරු පිරිනිවන් පෑවට පස්සේ පළවෙනි ධර්ම සංගායනාව ආනන්දාඳුරු කරනකොට මුල්ම සූත්‍ර ටික ඔක්කොම කියාගෙන ගියා. දැන් බලන්න රතන සූත්‍රය කොහොමද පටන් ගන්න? යානීද භූතානි සම්මාගතානි. ඒකට ඒවා මේ සුතන්නේ කරණීය මත්ත කුසලේන පෞත බක්කෝ භවති උදේතයන් චක්කුමා. මේවා කිනකොට දෙයියෝ කල්පනා කළාලු ආනන්දාඳුරු බුදු වෙලා. ඒ දෙයියෝ ආගෙන හිටපු පිරිත්නේ අකුරක් වැරදෙන්නේ නැහැ, පැටලෙන්නේ නැහැ. දෙයියන්ගේ සැකේ දුරු කරන්න ආනන්දාඳුරු මොකද කළේ? මම බුදු නෙමෙයි කියන එකට මොකද කිව්වේ? අර සූත්‍ර වලට උඩින් කැලලක් එල්ලුවා. ඒ තමයි ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. මම එතකොට අනාථපිණ්ඩික සිටුවරයාගේ පන්සලේ ඉන්නකොට තමයි බුදුහාඳුරු මේක කිව්වේ. බාරාණසියං විහෙරති බුදුහාඳුරු බරණැස් නුවර ඉන්නකොටයි මේක කිව්වේ. රාජගහේ විහෙරති බුදුහාඳුරු රජගහ නුවර ඉන්නකොටයි මේක කිව්වේ. දෙයියන්ගේ සැකේ දුරු වුණා. දැන් පන්සල ආදපු මේ සිටුවරයා දවසකට 3 සැරයක් බුදුහාඳුරු බලන්න යනවාමයි. මොන වැඩේ තිබුණත් යන. උදේට යන. දාවලක් කැරකිලා එනවා පන්සල පැත්තේ. අඩුපාඩු බලන්න යන්නේ. වතුර තියෙනවද, කෑම තියෙනවද, දර තියෙනවද, ආඳුරු ලෙඩ වෙලාද, බේත් ಜಾති තියෙනවද, කුසියට එමින් බලන්න එපා. ගිලම්පස බොණ්ඩ ಜಾති තියෙනවද? ඉස්සර ගෑස් එහෙම නැහැනේ, වතුර දාලා ලිපට දාන දර මොනවාරි අඩුපාඩුවක් දැක ගමන් සේවකයන්ට කියනවා මේවා ගිහලා දාලා වරෙන් පන්සලට. නමුත් කවදාවත් බුදුහාඳුර ළඟ වාඩි වෙලා මට බණ කියන්න කියලා කරදර කරන්නේ නැහැ. බුදුහාඳුර ළඟට ගිහලා වාඩිලා විනාඩි දෙකකින් නැගිටලා යනවා වැඳලා. ඇයි මාන්සීනේ, මිනිස්සෙක්නේ. උදේ නැගිට වෙලේ ඉඳලා මේ මිනිසුන්ට බණ කියලා මේ ආඳුරු කොච්චර අමාරුවෙන් ඉන්නේ. මමත් ගිහලා ආඳුරනේ මට සංයෝජන කියන්න, නීවරණ කියන්න කියනකොට බුදුහාඳුරු මාන්සින මං ඉල්ලුවොත් නෑ කියන්නේ. අන්න දැන් අපිට ඉන්න දෙනවද බලන්න. හරියටම මේ රටේ මේ කාන්තාව පුරුදු වෙලා තියෙනවා මන් දන්නේ. හරියටම 11ට අපිට ටෙලිෆෝන් කරන්න. 11 ඉඳලා 1 වෙනකම් කන් කරච්චිලේ බෑ. මන් නම් දන්නේ මට නයි ෆෝන් එක පොලේ ගන්න හිතෙනවා. දානේ වල්නන්න පිගාන්ට අත තියෙනකොටම ක්‍රීන් 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 ගාලා වදිනවා. ඕන දෙයකට නෙමෙයි. හිතන්නේ අපි වළඳන්න ඕන, නාන්න ඕන. වළඳලා ටික විවේකීව ඉන්න ඕන. පොතක් බලන්න ඕන. දැන් මේ එනකොට සූත්‍රයක් දීලා තියෙනවා. ඒක බලන්න ඕන. එහෙම හිතන්නේ. එක එක්කෙනාගේ ටෙලිෆෝන් නම්බරත් අපෙන් ආනවා ටෙලිෆෝන් කරලා. දැන් අපි ඉන්නේ ටෙලිෆෝන් නම්බර කියන්නේ. අසලාගේ නම්බරේ දෙන්නකෝ මේ ඔක්කොම කතාන්නේ පිරිමි කතා කරන්නෙම නෑ මං. මේ මන් දන්නේ කොහෙන් ආපු ගෑනු ටිකද මන් දන්නේ. මේ නම්බර මොක්කු දෙනවද මන් දන්නේ. මේ මට අරයාගේ මේ එහෙමයි කියන්නේ. මේ ඔයාට බැරිද මගේ මනක් තියෙනවා ඉන්න. මේ අපිට කතා කරන්නට. මේ අනේ පුළුවන් නම් දෙන්නකෝ අරයාගේ නම්බරේ පොඩ්ඩක් අරයාගේ කාලේද ආඹුරු නමක් දී.
මම බයින්නේ නැහැ. කේන්ති යනවා. මේ සිටුවරයා තේරුම් ගත්තා. ඇයි සෝවා? බුදුහාමුදුරන් මාන්සි කොච්චර වැඩ කරනවද? මමත් ගිහලා ඔය ඇස්සේ කරදර කරාම තව ප්‍රශ්න යන්නේ. දැන් ගෙදර 500කට හැමදාම දානේ. දොර ඇරලා. දොර වහන්න එපා කිව්වා. දැන් ව්‍යාපාර කරන්නෙත් නැහැ. ඇයි දන්නව අනිච්චාවත සංඛාර මොකටද? තියලා යන්නේ නැහැ. ණයට දුන්නා. ඒ කාලේ සෝවාන් වෙන්න කලින් උන් දැන් ණය දෙන්නේ නැහැ. මෙයා ඉල්ලන්නෙත් නැහැ. දැන් මෙයා ඉල්ලන්න උන්ව දැක්කත් ඉනාවිලා ආයිබෝන් සෝපත් විවාහ කියන යනවා ණය ඉල්ලලා උන් දෙන්නේ නැහැ. දැන් උනුත් නීලුවට ගත්තා. දැන් ඉතින් දෙන්න ඕනේ නැහැ. ගත්ත උන් දෙන්න කැමති නැහැ. එතනත් පාඩුයි. එක සැරයක් ලොකු ගම් වතුරක් ආවා. ගබඩාව කඩාගෙන ගියා මූදට. දැන් මාලිගාව ලොස්. ගබඩාවේ සල්ලි නැහැ. දැන් ඉස්සර වාගේ ප්‍රණීතව දෙන්න නැහැ. දැන් ඉස්සර කජු දෙනවා ඔක්කොම දැන් එහෙම බෑ. දැන් දෙන්නේ පරිප්පුයි, පොල් සම්බෝලි, බතුයි. 500කට අදනවා කැමති ආන්දරගෙන කියලා වල දාන්න. වැලදුවත් එකයි නැත්ත් එකයි මන් දුන්නා. රසට කණ්ඩ ආසය වෙන රසට තැන් දෙන්න තැන් වලට ගියාවි. කණ්ඩ මොකක්වත් නැති අය එළ මේව කාලා ගියාවි. මේක බලහිටපු ගෙදර පාලනයක ගෙදර ඕනම ගෙදරක උගන්ගේ ගෙදරට මගේ පන්සලේම අපිට දෙයියෙක් ඉන්නවා. ඉෂ්ඨකාමී. ඒ දේවතාවා බැලුවා මේ මිනිහා මේම ගියොත් පාරට වැටේ. මගේ විමානෙත් දැන් ලස්සන නැහැ. ඒ මියා දුප්පත් වෙලා. දෙයියා සිටුවරයට පෙනුණා. පෙනිලා දෙයියා මොකද කිව්වේ දන් දෙන්න එපා කිව්වා. ඕම දෙන්න එපා. දුප්පත් වෙයි. අපි නම් හිතන්නේ දෙයියෙක් කියලා අපිට කියනවා පිළිගන්න සාදු සාදු එන මං අබ 60ක්වත් දෙන්නේ නැහැ ඊටින් පස්සේ. ඒ දෙයියෙක් නේ කියන්නේ. දැන් කතරගමට ඉන්නේ ඉල්ලන්නේ අපි ඉල්ලන දෙයියා ළඟට ඇවිල්ලා කිව්වොත් උඹ දිනුන වෙයි. දෙන්න එපා. අපි එතකොට උදේ ඉඳලා දෙන්නේ නැහැ. මොකක්ද දෙන්නේ දෙයියානේ කිව්වේ. ඇන්දේ මේ උඹට ආයි මේකද ඉන්න බෑ. උඹ මා සෞතු දෙයියෙක්. උඹ දෙන එක නතර කරන මා කාලකන්ණි දෙයියෙක් ඵලයන් කිව්වා එළියට. එළෙව්වා. දැන් මෙයාට විමානේ නැති වුණා. මෙයා ගිලේ පළාතේ සවැත් නුවර ඉන්න දේව සමාගමට කිව්වා මාව එළෙව්වා. මට දැන් ඉන්න තැනක් නැහැ. උඹ වැරදි වැඩක් නේ කළේ. අපිට කරන්න දෙයක් නැහැ. දිස්ත්‍රික් දෙයියෝ ළඟට ඵලයක්. එතනට ගියා. ඒගොල්ලෝ අපෝ අපිට පළාත් දෙයියා ළඟට ඵලයක් බස්නාවිලට. ඒ මේම කියලා අන්තිමට දේව මණ්ඩලයෙන් කිව්වා ඔකට අපිට කරන්න දෙයක් නැහැ. සක්කරය ළඟට ඵලයක්. ඒට ගියාට පස්සේ කිව්වා උඹ කියලා බුදුහාමුදුරන්ට ඵලයක් අපිට කරන්න දෙයක් නැහැ. උඹට උදව් කරන්න පුළුවන් බුදුහාන්ට විතරයි. ගියා. ඈත හිටියේ ළඟට ගියේ නැහැ. ලෝභයන්ට බුදුහාමුදුර ළඟට යන්න බෑ. අදත් හොඳට බලන්න මා ලෝභ අධිකයට ධර්මශාලාව ඇතුලේ වාඩි වෙන්න බෑ. පන්සලට එනවා. ඉන්නේ padi පෙළ උඩ මිනිස්සු නගින බයින padi තියෙන්නේ. ගන්ටාරේ ළඟ එළියේ තමයි කොර මුල්ලක ඉන්නේ. ඇයි ධර්මශාලාව දානපතියෝ වාඩි වෙන තැනක්. ධර්මශාලාව කියන එක සද්දා දනං සද්දාවේ ධනවත් අය. සීල දනං සීලෙන් උසස් අය. සද්දා දනං සීල දනං සුත දනං බණ දන්න අය. ඡාගය දන් දෙන අය. ඉරියොත්ප්පිය ලැජ්ජ බය තියන අය. ප්‍රඥා බුද්ධිය තියන අය තමයි ධර්මශාලාවක් ඇතුලේ වාඩි වෙන්නේ. කවුරු හරි ධර්මශාලාවේ ඉන්නුන් එළවනවද? පන්සලේ ආන්දරු ටෙලිෆෝන් කළාන ඉඩ තියෙනවා එන්න එන්න. තව වාඩි වෙන්න පුළුවන් වරෙල්ලා එකෙක්වත් එන්නේ නැහැ. ඉන්න බෑ මේක වාඩි වෙලා. ඉන්න බෑ. ඒකට සත්ත්ව ධනෙ තියෙන්න ඕන. තුනුරුවන් වාඩි වෙන තැනක වාඩි වෙන්න.
දෙයියෝ ගිය ඈත ඉඳලා අඬා කියනකොට බුදුහාමුදුරුවෝ කිව්වා දැන් උඹනේ වරද කළේ අර ණයට දුන්නු අයට කියලා අර ණයට දුන්නු සල්ලි ටික ඔක්කොම දැන් ආයි රජුරන්ට ලැබෙන්න සලසපන්. ගඟේ ගිය සල්ලි ටිකත් ආයි කොමාරි දෙයියෙක් නේ ගොඩ ගන්න බලපන්. අර ණයට දුන්නුන්ට කියලා මේ දෙයියනේ බලේ තියෙනවනේ. උන්ට රෑම ඇවිල්ලා පිළිලා ඊවසේ ඊළඟ දවස් උදේ මෙන්න ණය ගත්තොම් පොට්ටිනි අරන් එනවා. ඇයි මේ අලුත් බලවේගයක් ආවනේ. අපිට කපුවේම අල්ලගෙන කරන්නේ එක එක ඒවා වරකම් කරපුවා ගෙනලා දෙන්න කියලා ආදත් කරන්නේ මිනිස්සු. පොට්ටිනි ආවා. ආයි ගබඩාව පිට. දැන් බැලී නම් දූල තුන් දෙනත් හොඳයි. දානි අදනවා දානි දෙනවා සෝවාන් වෙලා පුතා ටිකක් සල්ලාලයි. ඒක කොල්ලනේ සල්ලි නයිට් ක්ලබ් එකක් තිබුණා. රාත්‍රී සමාජශාල. ඒ කාලේ තිබිච්ච හොඳම සෙල්ලම තමයි මේ බණ පොතේ කයිතාලම්. කයිතාලම් කියලා අප්පුඩි ගාන එක. අප්පුඩි ගාලා සෙල්ලමක් තියෙනවා. අදත් අප්පුඩි ගානේ සතුට වැඩි වුණාට පස්සේ වෙන එකෙක් සින්දු කියන අපි අප්පුඩි ගන්න නැද්ද? දැන් මැනිකේ උඹේ හිතේ කිනුර ඉන්නු අප්පුඩි ගන්න. ආර කෙල්ල කියනවා මැනිකේ උඹේ හිතේ මූක අප්පුඩි ගන්න. දැන් පිටිනියක මැච් එක ගන්නවා 20 උන් දිනන්නේ අපි උන් තමයි අප්පුඩි ගන්න. ආ සික්සර් දාලා ගන්න. දෙගන්නද? මම දැකලා තියෙනවා ටීවී එකේ. ඕ අරු සික්සර් එක ගාවම මූ අප්පුඩි ගන්නවා. මුන්ට ඉන්න බෑ මුන් ගැව්වා අරු ගැව්වේ අන ඌ යප්පුඩි ගා ගන්න මමනේ ගැව්වේ කියලා නෑ මුන් ගා රේස් දුවනකොට කමෝන් ගාලා ගන්න මිනිස්සු අස්වැය දුවනකොටත් ගාලා සල්ලි දාලා අස්වැය සල්ලි දාලා දුවනකොට එකෙක් මං ගාපු අස්වැය දුවනකොට තමයි මට සතුට නැගිටලා ගන්න දූපාන් ගාලා ගා ඒ සමේ කොල්ල ටිකක් නොමග යනවා කියන දෙයක් ඌට ඕනෙම සල්ලි. ගෙදරින් සල්ලි හොරකම් කරා. පුතාට හොඳ වැඩක් දෙන්න ඕනි කියලා අඬ ගව කොල්ලෝ. උඹට මම කාවණු 1000ක් දෙනවා. කාසි 1000ක්. හරි සතුටුයි. මොකටද දෙන්නේ? උඹ අද අපි පන්සලට ගිහින් වරේ. ජේතවනාරාමෙද? මං යන්න. ආයි මොකද යා පැත්තෙන් ගියා. බුදුහාමුදුරුවෝ දැක්කම යාව ඉන්නේ අනාථපිණ්ඩිකේ පුතා පින් තියනවා කායිකවත් කතාවක් නෑ පන්සල වටේ නිකන් මේ අර ඇවිදින්න යනවා වගේ ජෝකින් යනවා වගේ වටයක් ගිහිල්ලා බුදුහාමුදුරුවෝ දැක්ක නොදැක්කලාට ඔක්කොම බල ගස් බල අපේනේ ගෙදර ආවා එනකොටම කෝ දෙන්න කොල්ලෝ එමනේ මං ගියා කීපෙ ඉෂ්ට දෙන්න පාර්සලේ දුන්නා දෙවනි දවසේ උඹට මං කාසි 2000ක් දෙනවා පන්සලට ගිහිල්ලා බුදුහාඳුරු දැකලා බුදුහාඳුරු කියන බණපදයක් කටපාඩම් කරගෙන එන්න ඕන. ඒක මොකද? එක පදයක් ඇති. එක වචනයක් පාඩම් කරනවර කාසි 2000ක් වෙනවා. කාසි 2000ක් යන්න. අපි උනත් එන්නේ පොඩි කාලේ පුතේ දෙමට කොට ගිහිල්ලා පොල් ගෙඩි දෙක එළවලු ටිකක් අරගෙන යනවා. යන්න මට බුල්ටෝ එකක් ඕන. ගුණසිරි බුල්ටෝ එකකට සද්දායක් දෙනවනම් එන්න නැත්තම් බෑ. ඉඳා ගනි ඵලයක්. ඉතින් බුල්ටෝ එක කටේ දාගෙන තමයි යන්නේ අර ටික අරන් එන්නේ. අල්ලස් අමයික කඩේ ගිහලා බඩු උස්සන් එන්නවනේ. මම උස්සන් එනවා මට පළුඩා එකක් ඕන. නැත්තම් මට බෑ පොල් ගෙඩියෙම උස්සන්න. හරි යකෝ අරන් දෙන්න වරින්. අම්මා පව් අපිට කන්න දෙන්නේ මේ උස්සන් එන්නේ. ටීවී එකකට නගින්නේ සල්ලි යනවා. ඒ සල්ලි වලින් තව මොනවාරි ළමයින්ට ගන්න පුළුවන්. පුතේ ඔයා ටිකක් උස්සන්න බර නම් බිම තියන්න. මම ටිකක් උස්සන්න වැඩි බර දෙන්නෙත් නෑ. පොඩි බෑග් දෙකක් විතර දෙන උස්සන් වරින් කියලා. ඉතින් පළුඩා එකක් බොනවා අපි ඊයස්සේ. දැන්නේ තේරෙන්නේ පව් කියලා. නැත්නම් ඒකට රුපියල් 2ක් විතර යනවා. ආදරෙන් අරන් දෙන්නේ. ඇයි කොල්ල ආසයිනේ. දැන් ගිහිල්ලා බුදුහාමුදුරුත් මේක දැකලා මොකද කළේ? මම බණ කියන්නම් තේරුම් ගනින් මතක හිටින්න එපා. චතුරාර්ය සත්‍ය අර දාන කතා ඔක්කොම කියලා චතුරාර්ය මෙයා සෝවාන් වුණා. දැන් ගෙදර දුවගෙන ආවෙත් නැහැ. වෙනදා එන්නේ රේස් එකට සල්ලි මල්ල ගන්න.
බිම් බලාගෙන ආව තාත්තා දැනගත්තා බුදුහාඳුරු බේත දීලා කොල්ලට එනකොට විදි කලින්ද උඹේ සල්ලි බිම් බලාගත්තා සෝවාන් මේ විදියට වැඩ කරපු සිටුතුමා සෝවාන් වෙලා ශාසනයට වැඩ කරලා මරුණා ඔන්න අපිට උගන්වන්නේ ඒකයි ජේතවනයේ ඇදුවත් මොන දේ කළත් මරණන් නියතං මැරෙනවා සදාකල් නැ කිසිම දෙයක් පණ ඇති පණ නැති සෑම දෙයක්ම නැසෙනවා කුඹල්කරුවාගේ මැටි කලේ වාගේ කුඹලා මැටි අනලා කලේ ඇදුවා කොයි මොහොතේ කැඩෙයිද දන්නේ එනිසා ධනය නිලයේ කුලයේ නෙමෙයි ඒව නෙමෙයි වටින්නේ කම්මං අපි කරපු කර්මය විජ්ජා අපේ නුවණ සීල මුත්තමං සිල්වත්කම ඕකෙන් තමයි කෙනෙක් බබලෙන්නේ එහෙම නැතු මම සල්ලිකාරයා මම ඇමතියා මම ජනාධිපතියා මට බලේ තියෙව මොකක්වත් නැහැ මැරෙනවා ඒ ඔක්කොම තියලා යන්නේ අපි කරපු කර්මයක් තියෙනවා අපිට මොලයක් තියෙනවා විද්‍යා කියන්නේ මොලේ විද්‍යාවනේ සීලය සංවරකම ඒ තුන තියෙනවා නම් කුලයේ වැඩකුත් නැහැ ගෝත්‍රයේ වැඩකුත් නැහැ බලයේ වැඩකුත් නැහැ නිලයේ වැඩකුත් නැහැ ඒ ඔක්කොම තියලා යන්න ඕන